හලෝ අද මම වෙනස් තැනකින් කතා කරන්න හිතුවා. ඉතින් මම පොඩ්ඩක් එළියට ආවා මගේ බබාලා දෙන්න එක. ඉතින් මට හිතුණා ඔයගලන්ට පොඩි දෙයක් කියන්න. ඔයගලන් දන්නවනේ මගේ 30 days challenge එක. ඒ 30 days challenge එකත් එක්ක 7 days mini challenge එකක් දෙන්න තමයි අද මම ආවේ. ඉතින් මේ 7 days mini challenge එක හරිම ලේසියි. ඔයගලන්ට කරන්න තියෙන්නේ පොඩි දෙයයි. ඕගලන්ට පුළුවන්ද දවස ඇතුළත හේතු 10ක් හොයන්න ඔයගලන්ට ස්තුතිවන්ත වෙන්න පුළුවන් දේවල් වලට. ඕනම දෙයකට. ඉතින් ඔයගලන්ට තියෙන්නේ මෙච්චරයි කරන්න. දවස මම ඔයගලන්ට මුළු දවසම දෙනවා. මේ දවස ඇතුළත හේතු 10ක් හොයාගන්න ඔයගලන්ට තෑන්ක්ෆුල් වෙන්න. ඔයගලන්ට ලියන්නත් පුළුවන්. නැත්නම් හිතෙන් හිතන්නත් පුළුවන්. ඔයගලන් කම්ෆර්ටබල් දෙයක් විදිහට කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. කරන්න තියෙන්නේ හේතු 10ක් හොයන්න ඕනේ. ස්තුතිවන්ත වෙන්න. ඉතින් මේක දවස් 7ක් කරන්න. දවස් 7ක් මගේ 30 days challenge එකත් එක්ක මේ 7 days mini challenge එක කරන්න. ඔයගලන්ට තියෙන්නේ දවස් ඇතුළත හේතු 10ක් හොයන්න ඕගලන්ට ස්තුතිවන්ත වෙන්න පුළුවන් දේවල්. තෑන්ක්ෆුල් වෙන්න පුළුවන් දේවල් වලට. ඒ වගේම ඔයගලන්ට 10ට වැඩිය හොයාගන්න පුළුවන් නම් අන්න එතනයි ඔයගලන්ගේ challenge එක ඔයගලන් සක්සස් වෙන්නේ. පුළුවන් නම් 10ට වැඩියෙන් හොයාගන්න. ඒකයි ඔයගලන්ගේ challenge එක. මේ මොටිවේෂන් ටිප් එක මම දෙන්නේ ඔයගලන්ට තව තවත් මොටිවේට් වෙන්න ලයිෆ් එකේ. අනිත් එක ඔයගලන්ට 7 days යද්දී තේරෙයි ඔයගලන්ගේ මයින්ඩ්සෙට් එක කොච්චර වෙනස් වෙලාද කියලා. ඔයගලන් දවස ඇතුළත හිතන්නේ මොනවද ඔයගලන් තෑන්ක්ෆුල් වෙන්න ඕනි කියලා. ඉතින් 10ක් හොයාගන්න ඕනේනේ. ඇත්තටම 10ක් හොයාගන්න හරි ලේසියි. මම පොඩි එක්සැම්පල්ස් ටිකක් කියන්නම්. අපි කියමු දැන් මම ඉන්නේ මේ පාර්ක් එකක. මම ඇත්තටම තෑන්ක්ෆුල් වෙනවා. මම අද good health එකේ ඉන්නවට, මට කකුල් දෙකක් තියෙනවට, මට ඇවිදින්න පුළුවන්. එතකොට මම මේ බබාලා දෙන්නව ගෙනල්ලා ඒගොල්ලන්ව සතුටු කරා. ඉතින් මම ඒකට තෑන්ක්ෆුල් වෙනවා. මට සතුටු කරන්න පුළුවන් වුණා ඒක ගැන. එතකොට ඒ විතරක් නෙමෙයි මම ඒකෙන් ගොඩාක් ගස් තියෙනවා. ඉතින් ඒ ගස් වලින් මට ෂේඩ් එකක් හම්බ වෙනවා. හොඳට හැමදේම මට පේන ඇස් දෙකක් තියෙනවා. ඉතින් මේ වගේ පොඩි එක්සැම්පල්ස් ටිකක් මම දුන්නේ. උඹලන්ට හොයාගන්නම බැරි නම් ඔන්න ඒ වගේ දේකුත් උඹලන්ට හිතන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් දවස් ඇතුළත 10ක් හොයන්න. 10ට හෝ වැඩි 10ක් තමයි මිනිමම්. ඔයලා ඔයගලන් කමෙන්ට්ස් වල දාන්න ඔයගලන්ට පුළුවන් වුණාද කියලා 10ක් හොයාගන්න. එහෙනම් මේ වීඩියෝ එක අද කොටයි. ඒ වුණාට ගොඩක් දේවල් තියෙනවා එකකින් ඉගෙන ගන්න. ඉතින් මම හිතනවා ඔයගලන්ගේ ලයිෆ් එක චේන්ජ් වෙයි කියලා. මං මේ දෙන මොටිවේෂන් ටිප්ස් එකෙන්. එහෙනම් මං යනවා. Thank you. Bye. I love you.